ආයුබෝවන්. ඉතින් අදත් රාහුල් දුෂ්මන්ත YouTube channel එකත් එක්ක බොහොම හුරු පුරුදු සෙනෙහසින් හුරු පුරුදු ලෙන්ගතුකමින් අපිත් එක්ක එකතු පහදු වෙන ඔබ බොහොම ආදරෙන් සහ බොහොම මිත්‍රශීලීව පිළිගන්න අතරම අපි මුලින්ම මතක් කරනවා අපේ channel එක ඔබ මේ වෙනත් subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න මේ දැන්ම subscribe කරලා bell icon එකත් click කරලා යාළුත්ම updates ඔයාලට සමීප කරගන්න කියන මතක් කිරීමත් එක්ක අපි අද බලමු මේ සතිය අපිට මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. විශේෂයෙන්ම අපි මේ සතියේදී කතා කරන්න තියෙන ඔක්කොම මාතෘකා ටික පැත්තකින් තියලා අපි ටිකක් විශේෂ මාතෘකාවක් ගැන කතා කරන්න තමයි අදහස් කරේ. ඒ ඔබත් එක්ක විදා හදා ගන්න අත්‍යවශ්‍යමයි කියලා හිතන කාරණාවක්. විශේෂයෙන්ම පහුගිය දවසේ පැවති පළාත් පාලන මැතිවරණයේදී බලාපොරොත්තු වුණාට වඩා සමහරක් අයගේ අපේක්ෂා බංගත්වයේදී සමහරක් අය හිතුවටත් වඩා අපේක්ෂාවන් ඉෂ්ට වෙලා තියෙනවා තමන්ගේ මැතිවරණ ප්‍රතිඵල එක බලද්දි. ඒකම බලද්දි අපිට මෙතනදී කතා කරන්න කාරණා කිහිපයක් තියෙනවා. ප්‍රධානම දේ තමයි ජාතික ජනබලවේගය කියන විශේෂම ආණ්ඩු පාර්ශවයට බලයට පත් වෙලා මාස 7ක් වගේ කෙටි කාලයක් ඇතුළත මිලියන 2.3කට ආසන්න මනාප ප්‍රමාණයක් අහිමි වීම. ඊට පස්සේ අපිට තව කතා කරන්න තියෙනවා සජිත් ප්‍රේමදාසගේ මනාප ප්‍රමාණය 14%කින් පමණ වැඩි වෙලා තියෙනවා. ඒකම ඉතාමත් ඉහළ ප්‍රතිශතයකින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේ දත්තිරියට නැගත මහගෙදරේ මනාප ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මේ ඔක්කොමත් එක ගත්තට පස්සේ විපක්ෂයේ ඡන්ද ප්‍රමාණය සහ විපක්ෂයට හිමිවන ආසන සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගන්නවා. විශේෂයෙන්ම බහුතර පළාත් පාලන ආයතන ගණනාවකම බලය ආණ්ඩුවට පිහිටුවා ගැනීම අර්බුදයක් දක්වා උඩුදුවල තියෙන වෙලාවක අපි බලමු ආණ්ඩුවට ඇයි මෙහෙම උනේ. පත් වෙලා මාස 7ක් ඇතුළත ආණ්ඩුවක් මේ තරම විපරීත මෙච්චරටම ජනමනසේ තියෙන කැමැත්ත විරෝධයක් දක්වා යන්න මොනවද ආණ්ඩුවට බලපාපු කරුණු කියලා. එහෙම නැත්නම් පත් වෙලා මාස 7ක් විශේෂයෙන්ම අති බහුතර බලයකින් පත් වෙච්ච නවවන විධායක ජනාධිපතිවරයෙක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 159කට ආසන්න මහමැතිවරණයේ ජයග්‍රහණයකින් ගත්තු ආණ්ඩුවක් මාස 7ක් වෙනි කෙටි කාලයක් ඇතුළත මේ තරම් ජන ප්‍රසාදයට පත් වෙන්න හේතු මොනවද කියන එක විශේෂයෙන්ම සමාජයේ ਵਿਚාරය කරන අපි කොහොම කතා කරත් ආණ්ඩුව ඇතුලේ දේ ගැන අභ්‍යන්තර කතිකාවතක් ගොඩනගෙනවා නම් ඒක ආණ්ඩුවටත් හොඳයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වැඩි දියුණු වෙච්ච පුරවැසි ජන සමාජයක් වැඩි දියුණු වෙච්ච දේශපාලන සංස්කෘතියක් අපේක්ෂා කරන අපි වගේ YouTube කාර්යවන්ටත් හොඳයි කියන එක තමයි අපේ අදහස. ඉතින් ඒ කතිකාවත ඒ සංවාදය ඇති වෙනවා නම් හොඳයි. ඉතින් අපි මේ කතා කරන්න යන්නේ අපි දකින ආණ්ඩුවට මෙහෙම වෙන්න බලපාපු හේතු. විශේෂයෙන්ම දක්වපු දෙයක් තමයි ආණ්ඩුවට මෙහෙම වෙන්න හේතුව ආණ්ඩුව මහජන බලය සම්බන්ධයෙන් හිටපු අධිතක්සේරුව සහ සමහරක් වෙලාවට ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ තිබ්බ උද්දච්ච ප්‍රකාශයන්. විශේෂයෙන්ම අපි දැක්ක මේ අධිතක්සේරුව කියන්නේ මේක ඒගොල්ලෝ එච්චරටම ගාණක් ගත්තෙම නැති මැතිවරණයක් වුණා. විශේෂයෙන්ම මහජන බලය අපිට අවුරුදු 10කට අපි අවුරුදු 50කට අපි අවුරුදු 100කට අපි වගේ දත්තිරි වැටෙන කතා වලින් තමයි මේගොල්ලෝ මහජන බලය ගැන අධිතක්සේරුවෙන් හිටියේ. ඒ වගේම අපි දැක්ක විශේෂම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස බව විශේෂම අවස්ථා ගණනාවකදී අපි ඒක විවේචනයට පත් කරා. බොහොම උද්දච්ච ප්‍රකාශ සහ වගකීම් විරහිත ප්‍රකාශ කතා කරනවා අපි දැක්ක. සමහරක් අවස්ථාවල යම් ඩිෆෙන්ඩ් කිරීම උනත් ඒක පුරවැසි ජන සමාජයක් විදිහට අපි බලාපොරොත්තු වෙන තැනට ඒක තිබ්බේ නැහැ කියන එක තමයි අපේ අදහස. අපි විශේෂ නලින්දලාට සුනිල් හඳුන්නෙත්තිලාට සමන්ත විද්‍යාරත්නලාට නලින්ද හේවගේලට අපි මේ සැනින් සැරේ මතක් කරා. විශේෂම අපේ channel එකේ අපි දාලා තියෙන පහුගිය වැඩසටහන් වලදී ඔබට බලන්න ගියොත් ඔබට හිතේවි අපි මුලින් ඉඳන්ම කිව්වා මේක මේ විදියට හිතන්න එපා. අපි ඡන්දෙට මාස ගණනාවකට කලින් ඉඳන් කිව්වා. මේගොල්ලෝ ආණ්ඩු හදලා අපි දෙසැම්බර් මාසේ ඉඳන් මේ ගැන කතා කරගෙන ආවා. මේ වගේ දෙයක් නෙවෙයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. තාමත් ඔයගොල්ලෝ පුරවැසි අභිලාෂයන් තෝරගෙන නැහැ. ඔයගොල්ලෝ ඒක තෝරම් බෙරුම් කරගැනීමේ තාම අසමර්ථයි කියලා අපි කිව්වා. මේක බිහිසුණු ප්‍රතිඵලයක් ගෙන දෙන්න පුළුවන් කියලා අපි ඒ අවදානම උන්ට මතක් කරත් ඒක කොච්චර දුරට කන වැකුණාදෝ කියන සැකය තමයි අපිට තියෙන්නේ. ඒ නිසා අපි කියන්නේ මෙන්න මේක තමයි අපි දකින මූලිකම හේතුව ආණ්ඩුවට මේ පාර මේ ප්‍රතිඵලයක් මෙවන් ප්‍රතිඵලයක් ඒගොල්ලෝ තක්බීරි ගහන ආණ්ඩුව තක්බීරි ගහන ආණ්ඩුවට උණගැනෙන ප්‍රතිඵලයක් ලැබෙන්න ප්‍රධානම හේතුව මේක විදිහට තමයි අපි දකින්නේ. ඊළඟට ආණ්ඩුවට මෙහෙම වෙන්න මෙවන් ඒගොල්ලෝ බලාපොරොත්තු නෙවෙයි අන්දමන්ද වුණු ප්‍රතිඵලයක් ඇති වෙන්න බලපපු දෙවෙනි හේතුව විදිහට අපි දකින්නේ රාජ්‍ය පාලනයේ අසමත්කම. ඒ කියන්නේ රාජ්‍ය නිලධාරීන් එක කොහොමද ගනුදෙනු කරන්නේ කොහොමද රාජ්‍ය ආයතන විවිධමත්ව පවත්වාගෙන යන්නේ කියන ක්‍රියාවලියේදී ඔවුන්ගේ ඒ තිබ්බ පරිපාලන මේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එකේ ෆේලියරේ දුර්වලතාවය ඒ බිඳ වැටීම මේකට හේතු වුණා කියන එක අපි කියනවා. විශේෂයෙන්ම අපි කතා කරා මේ
රාජ්‍ය නිලධාරීන්ගේ සහ ආයතන සභාපතිවරුන්ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව මීට වඩා අවධානය යොමු කළ යුතුයි. ආණ්ඩුව මේක එළියට කිව්වේ නැති වුණාට ඒක ඒගොල්ලෝගේ අභ්‍යන්තර කතිකාවතකින් කැබිනට් මණ්ඩලයේ හරි NPP එකේ දේශපාලන මණ්ඩලයේ හරි මේක සහභාගී වෙලා මේක එකතු පහදු වෙලා මේගොල්ලෝ කතා කරන්න ඕන. අපි කිව්වා මේ වගේ ඉල්ලා අස්වීම සුළු කොට තකන්න එපා. විශේෂයෙන්ම ප්‍රවාහන අමාත්‍යාංශය, විදුලි බල මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව මෙන්න මේ වගේ කියන කාරණාවල මෙන්න මේ කියන අමාත්‍යාංශවල හා දෙපාර්තමේන්තුවල ප්‍රධානීන්ගේ ඉල්ලාස්වීම් දිගින් දිගටම වෙද්දී අපි කිව්වා මොකක් හරි මේක රාජ්‍ය පරිපාලනයේ ගැටලුවක් තියෙනවා නම් මේක අභ්‍යන්තර කතිකාවතකින් ඒගොල්ලෝ කතා බහ කරලා විසඳ ගන්න. මොකද මේ ආණ්ඩුව අලුත් මේ ආණ්ඩුවේ පරිපාලනමය අත්දැකීම් නැහැ. ඒක අපි පිළිගන්නවා සහ මහජනතාව විදිහට අපි ඒක දැනගෙන තමයි මොවුන්ට බලය ලබා දුන්නේ. නමුත් මේක එකම ප්‍රශ්නේ දිගින් දිගටම වෙනවා නම් ඒ රාජ්‍ය පාලනයේ අත්දැකීම් සැප්තැම්බර් මාසේ ඉඳන් නොවැම්බර් මාසේ ඉඳන් පටන් ගත්තු මේ ආණ්ඩුව ජනාධිපතිවරයාද සහිතව මේක දිගින් දිගටම වෙනවා නම් මෙතන බරපතල රාජ්‍ය පරිපාලනයේ බිඳ වැටීමක් තියෙනවා. ඒක අපි විටින් විට මේ විශේෂ වැඩසටහන් හරහා අපි මේක කිව්වා මේකේ අවධානය යොමු කරන්න කියලා. ඉතින් ඒ නිසා අපි කියන්නේ මෙන්න මේකත් හේතු වුණා. මම හිතන්නේ අද වෙද්දී අපිට ආරංචිය ලැබෙනවා විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියමලා පිට ඉල්ලාස් වෙලා තියෙනවා. මේ වගේ කාරණා ගැන ආණ්ඩුව මීට වඩා අවධානය යොමු කරනවා නම් හොඳයි. විශේෂයෙන්ම යම් මතගැටුම් සහ යම් යෝජනායකට හැලහැප්පීම් තියෙන පුළුවන්. නමුත් ඉල්ලාස් වීමකට යන්නේ නැතුව ඒක මේ ආණ්ඩුව විසින්ම පත් කරපු පුද්ගලයෝ මේ විදිහට අයින් වෙනවා කියන්නේ මොකක් හරි විශේෂ සහ විසඳාගත නොහැකි ඒ උබතෝ කෝටිකයක් මේ ආණ්ඩුව ඉතුරු වෙලා තියෙනවා කියන එක තමයි අපේ අදහස. ඒ නිසා මෙන්න මේ හේතුවත් මේ රාජ්‍ය පරිපාලනයේ දුර්වලතාවය සහ මේ රාජ්‍ය නිලධාරීන්ගේ ඉවත්වීම සම්බන්ධයෙන් මේ අන්දයෝ ගොළුවෝ බිහිරෝ වගේ මේ ආණ්ඩුව හැසිරීම නිසා මේකත් හේතු වුණා කියන එක තමයි අපේ අදහස නම්. ඊළඟට අපි කියන කාරණා තමයි බොරු සමාජගත කිරීම. ඒ කියන්නේ සත්‍ය නොවන තොරතුරු සමාජගත කිරීම සම්බන්ධයෙන් මේ ආණ්ඩුව දැඩි දෝෂාරෝපණයක්, දැඩි දෝෂ දර්ශනයට ලක් වෙන එළිය සමාජයේ සමහරක් පාර්ශව මේ ආණ්ඩුවට මඩ ගැසීමේ හෝ මේ ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමෙන් මේ චෝදනාව කරත් අපි හේතු සාධක සහ සාක්ෂි සහිතව තමයි මේ කියන්නේ. මේ ආණ්ඩුව කියපු මේ දේවල් බොරු, මේ ආණ්ඩුව කියපු මේ දේවල් ඇත්ත, මේ ආණ්ඩුව කරන මේ දේවල් හරි සහ මේ ආණ්ඩුව මේ කරන දේවල් වැරදි කියලා අපි විවෘත අදහසකින් විශේෂයෙන් පුළුල් අදහසකින් කියන්නේ ඒකයි. කිසිම පාක්ෂයකට හෝ කිසිම කණ්ඩායමකට අපි අගතිදායකයක් හෝ විශේෂ වාසියක් අත් කරලා දෙන්නේ නැති ප්‍රකාශ කරන්න වැඩසටහන් කරන්න අපි ඒකයි. විශේෂයෙන්ම මේ බොරු සමාජගත කිරීම පැත්තෙන් නිලන්ති කොට්ටච්චි, සමන්ත විද්‍යාරත්න, නලින් හේවගේ, සුනිල් හඳුන්නෙත්ති වගේ ගණනාවක් විශේෂයෙන්ම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා යම් අවස්ථාවල වැරදි තොරතුරු සමාජගත කිරීම සම්බන්ධයෙන් අපි විවෘතව වුණු විවේචනය කරා. ඉතින් ඒවත් මෙන්න මේ හේතු වලට වෙන්නේ නැති. මොකද මේ ආණ්ඩුව හිතනවා නම් කලින් ආණ්ඩුව නම් මේ ගොඩක් බොරු කිව්වා, ගොඩක් හොරකම් කරා. අපි මේ හොරකම් කරන්නේ නැතුව පොඩි බොරුවක් දෙකක් කිව්වම තමයි මේගොල්ලෝ මේ ට්‍රිගර් වෙන්නේ. නෑ, මේ වෙද්දි රටේ ජන සමාජයේ තියෙන පුරවැසි අපේක්ෂාවන්, ඒ කියන්නේ පුද්ගල අපේක්ෂණ ටිකක් වැඩි දියුණු තැනකට ඇවිල්ලා තියෙනවා. එතකොට බොරුවක් කිව්වම මේ අපි කියනවා මේ සමාජයේ තොරතුරු කියන එක බහුලයි. තොරතුරු කියන එක බොහොම ලේසියෙන් අත්පත් කරගන්න පුළුවන් රටක සහ තාක්ෂණයක් තියෙන ලෝකික. ඔවුන් බොරුවක් කියද්දිම අනිත් පැත්තෙන් ෆැක්ට් චෙක් එකක් එනවා. මේක කොච්චර දුරට බොරුවක්ද? මේක කොච්චර දුරට ඇත්තක්ද කියලා. ඉතින් එවන් සමාජයක් නියෝජනය කරද්දී මේ බොරුව සමාජගත කිරීම සම්බන්ධයෙන් මේ ආණ්ඩුව දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් වෙනවා. ඒ නිසා මෙන්න මේ බොරු දිගින් දිගටම සමාජගත කිරීමත් මේ වගේ ඒගොල්ලෝ බලාපොරොත්තු විච්ච ප්‍රතිඵලයක් ලැබෙන හේතුනා කියන එක තමයි අපේ අදහස නම්. මේ ආණ්ඩුවට මෙහෙම ප්‍රතිඵලයක් අත් කරලා දෙන්න, ආණ්ඩුවට නිකන් තක්බීර ගහන ප්‍රතිඵලයක් අත් කරලා දෙන්න ඊළඟ හේතු විදිහට අපි දකින්නේ මේ ආණ්ඩුවට පතෝල බණ්ඩක්කා දේශපාලනයේ තියෙන නොදැනුවත්කම සහ ඒ ගැන අවබෝධයක් නැතිවීම. විශේෂයෙන්ම මේ ආණ්ඩුව යම් කිසි ස්වයං අභිමානයක සහ යම් කිසි Taman ගැන දැඩි ආත්ම විශ්වාසයකින් ඉන්නවා. අපි මේ රටේ සල්ලි රකින්නවා, මේ රටේ අපි සල්ලි නාස්ති කරන්නේ, අපි හොරකම් කරන්නේ වගේ අදහසක ඉන්නවා සහ ඔවුන්ගේ සම්බන්ධයෙන් යම් වැඩපිළිවෙල අපිට පේන්න තියෙනවා. ඒක ඇත්තක්. ඒක හරි. ඒක හොඳ දෙයක්. නමුත් මේ ආණ්ඩුවට තේරුම් ගන්න ඕන මේ ආණ්ඩුව එළිය දේශපාලනයක් කරද්දී මේ බලය කියන එක අපි හැමතිස්සෙම කියනවා බලය කියන එක කවුරුවත් මල්වට්ටික තියලා පුදලා දෙන්නේ නැහැ. මේ බලය කියන එක මල්වට්ටික තියලා පුදලා දුන්න එකම අවස්ථාව 2024 ජනාධිපතිවරණය සහ 2024 පැවති මහමැතිවරණය. ඒකත් ඒ මල්වට්ටිය තිබිලා පිදුවේ ජාතික ජනබලවේගයට. ඒ නිසා මේ බිමේ දේශපාලනය කරද්දී දේශපාලනය හොඳට ඉගෙන ගන්න ඕන. මේකේ කරන්න ඕන උපක්‍රම මොනවද? මේ රටේ මිනිස්සු කොච්චර දුරට මේ දූෂණයට වංචාවට එරෙහි වුණත් මිනිස්සු අවසානයේදී මිනිස්සුන්ගේ ප්‍රාථමික අවශ්‍යතාවය තමයි මිනිස්සුන්ට මේ එදා වේල හොයාගන්න බැරිකම, මිනිස්සුගේ ජීවන වියදම සම්බන්ධයෙන් ආණ්ඩුව මීට වඩා
හිතුවනම් හොඳයි කියන එක තමයි අපේ අදහස. ඒ කියන්නේ එදා වේලා හම්බ කරගන්න බැරි මිනිසුන්ට සාමේ බඩු මිල සම්බන්ධයෙන් ලංකාවේ බලයට පත් වෙන ඕනම ආණ්ඩුවක් බඩු මිල සම්බන්ධයෙන් ලංකාවේ බලය ලබා ගන්න ඕන නම් බඩු මිල සම්බන්ධයෙන් අවධානය දක්විය යුතුයි. ජනතාවට මේ වෙද්දි වැඩක් නැහැ. දූෂණය කොච්චර නවත්තලද, හොරු කොච්චර අල්ලලද කියන එකට වඩා ප්‍රාථමිකම අවශ්‍යතාවය මිනිස්සුන්ට කවුරු හරි බඩු අඩුවෙන් දෙනවා නම්, මිල අඩු කරනවා නම්, ඒ ආයතනයේ පාඩු ලබලා හරි මොකක් හරි කරලා වෙනවා නම් මේ ආණ්ඩුවට නෙවෙයි ඕනම පක්ෂයකට ලංකාවේ මිනිස්සු බලය දෙනවා. කිසිම හෙවිල්ලකින් බැලිල්ලකින් තොරව. ඒ නිසා අපි තවදුරටත් කියන්නේ මේ ඔක්කොම වැඩි දියුණු වෙච්ච පුරවැසි දේශපාලනය කරන ගමම්ම මිනිස්සු අර පතෝල බණ්ඩක්ක දේශපාලනයත් යම් කිසි ආකාරයකින් බලාපොරොත්තු වෙනවා. හැබැයි යම් කිසි ආකාරයකින් අර අපි කලින් කියපු අධිතක්සේරුව සහ උද්දච්ච ප්‍රකාශ සහ ඊට පස්සේ රාජ්‍ය පාලනයේ අසමත්කම සහ බොරු සමාජගත කිරීම නොකරා නම් මේ හතරවෙනි හේතුව එච්චර බලපෑමක් වෙන්නේ නැහැ කියන එක තමයි රාහුල් දුෂ්මන්ත YouTube channel එකේ අපේ අදහස වෙන්නේ. අපි මේ කතා කරපු මාතෘකා හතරම අපි කියන්නේ පළවෙනි අඩුපාඩු තුනම ආණ්ඩුවට හදාගන්න පුළුවන් දේවල් සහ හදා ගන්න කියලා අපේ පුරවැසි යෝජනාවල්. හැබැයි මේ හතරවෙනි එක පතෝල බණ්ඩක දේශපාලනයේ තියෙන නොදැනුවත්කම අපි කියන්නේ මොකද අපිට ආණ්ඩුවකින් හෝ ඕනෑම දෙයකින් එක් අන්තයක් බලාපොරොත්තු වෙන ගමම අනික් අන්තේ බලාපොරොත්තු වෙන්න බෑ. ඒක ෆැන්ටසියක්. ඒක බොහොම අශිෂ්ටයි, අසාධාරණයි. මොකද එකාන්තය අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපි ආණ්ඩුවෙන් වැඩි දියුණු වෙච්ච පුරවැසි දේශපාලනය බලාපොරොත්තු වෙන අතරම පතෝල බණ්ඩක දේශපාලනය බලාපොරොත්තු වෙනවා කියන එක නෙමෙයි අපි අදහස් කරේ. ආණ්ඩුවට මෙහෙම වෙන්න බලපාපු හේතු හතර මේ හේතු හතර. හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ අර උඩින් කියපු අඩුපාඩු තුන අධිතක්සේරුව සහ ඒ අර දනිසින් උඩට ගන්න තියගොල්ලොන්ගේ තියෙනනේ විශාල මාන්න සහගත ප්‍රකාශයක්, උද්දච්ච ප්‍රකාශයක්. අන්න ඒක. ඊට පස්සේ රාජ්‍ය පාලනයේ අසමත්කම්. ඊට පස්සේ බොරු සමාජගත කිරීම. මෙන්න මේ අඩුපාඩු තුන හදා ගන්න. එතකොට අර පතෝල බණ්ඩක දේශපාලනයේ තිබ්බත් එකයි නැතත් එකයි. මොකද මිනිස්සු ටිකෙන් ටික මේ පතෝල බණ්ඩක දේශපාලනයෙන් වැඩි දියුණු වෙච්ච පුරවැසි දේශපාලනයට එන ගමක් තියෙන්නේ. එතකොට තව දුරටත් පතෝල බණ්ඩක දේශපාලනය බලාපොරොත්තු වෙන සැලකිය යුතු පිරිසක් ඉන්නවා. ඒක අපි පිළිගන්නවා. නමුත් රජයට පුළුවන් වුණා නම් මින් ඉදිරියට එන බලයට එන දේශපාලන පක්ෂයක් හරි ස්වාධීන කණ්ඩායමක් හරි මෙන්න මේ වැඩි දියුණු වෙච්ච පුරවැසි දේශපාලන ලක්ෂණ ටික දෙන අතරම යම් කොටසක් බලාපොරොත්තු වෙන පතෝල බණ්ඩක දේශපාලනයක් දෙන්න ඔවුන්ට මේ රටේ හෝ මේ රාජ්‍ය බලය අල්ලාගත හැකි කියන එක තමයි අපේ අදහස. ඒ නිසා අපි ආණ්ඩුවට අද කතා කරේ මේ ආණ්ඩුවට මේ වගේ ප්‍රතිඵලයක් අත් වෙන්න හේතු මේ හේතු හතරම ගැන අපි කතා කරලා තියෙනවා. විශේෂයෙන්ම පළවෙනියටම කියපු හේතු තුන ගැන අධිතක්සේරුව සහ උද්දච්ච ප්‍රකාශ ගැන අපි කතා කරලා තියෙනවා. අපේ වැඩසටහන් පුරාවටම අපි කතා කරලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය පාලනයේ අසමත්කම් අපි හැම නිවුස් බුලටින් එකම කතා කරලා තියෙනවා. මේ වගේ රාජ්‍ය නිලධාරීන්ගේ ඉවත්වීම මේක හොඳ නැහැ. මේ දෙසැම්බර් මාසේ පටන් ගත්ත ඉවත්වීම මේක කිසිසේත්ම මේ ආණ්ඩුවෙන්ම පත් කරපු නිලධාරීන් මේ ආණ්ඩුව විසින්ම බලය හොබවද්දි මාස 7ක් වැනි කෙටි කාලයක් තුල දිගින් දිගට මිල්ලාස්සනවා කියන්නේ ඒක ආණ්ඩුවේ පැවැත්මට හොඳ නැහැ කියන එක තමයි අඛණ්ඩ පැවැත්මට හොඳ නැහැ කියන එක තමයි අපේ අදහස උනේ. ඒ වගේම අපි කෝ බොරු සමාජගත කිරීම සම්බන්ධයෙන් අපි මේ දත් හිරිවැටෙන කතා හැම වැඩසටහනකම කතා කරා. මේ මාලිමාවේ මේ ජාතික ජනබලවේගයේ මැති ඇමතිවරුන්ගේ දත් හිරිවැටෙන කතා එන්න වැඩි වෙනවා. මේ සම්බන්ධයෙන් අවධානයට යොමු කරන්න කියලා අපි පුරවැසි ඔබටත් කිව්වා. ආණ්ඩුවේ ඉහළ නිලධාරීන්ටත් කිව්වා. ඉතින් ඒ නිසා අපි මේ දේවල් කල්තියම දැක්ක නිසා තමයි අපි වැඩසටහන වලින් කිව්වේ මෙන්න මේ දේවල් ඉදිරියට වෙන්න නියමිතයි. මේ අඩුපාඩු ටික හදාගන්න කියලා කිව්වේ. අපි පුරවැසියෝ දැනගන්න ඕන ප්‍රවෘත්ති ගැන අපි නිවුස් බුලටින් එකෙන් කතා කරද්දි මිනිස්සු දත් හිරිවැටෙන කතා විදියට ප්‍රතික්ෂේප කරන්න ඕන බොහොම අවරගණේ ලක්ෂණ අපි දත් හිරිවැටෙන කතා වැඩසටහනේ කතා කරා. ඔබත් එක්ක සාකච්ඡා කරා, බෙදා හදාගත්තා. ඉතින් ඒ නිසා අපි කියන්නේ මෙන්න මේ හේතු හතර තමයි ආණ්ඩුවේ මේ දෙදරීමට ප්‍රධාන වශයෙන්ම බලපෑවේ. ඊට පස්සේ අපි අද වැඩසටහනේ දෙවෙනි කතාවට එමු. අනුර කුමාර දිසානායක තමයි මේ වෙලාවේ රටේ ජනාධිපති වෙලා ඉන්නේ. එතකොට අනුර කුමාර දිසානායකට යම් කිසි සැලකිය යුතු වැඩ කොටසක් තියෙනවා. ඒ වගේම මේ දැන් තියෙන 2025 වර්ෂය 2026 වර්ෂය ටිකක් හොඳ වර්ෂයක් වෙන ඇතයි කියලා අපි විශ්වාස කරන්නේ ආර්ථිකමය වශයෙන්. විශේෂයෙන්ම දැඩි හැලහැප්පීම් ගණනාවකට මුහුණ දීමට නියමිතයි. විශේෂයෙන්ම අපි අර කියන්නේ රළු මුහුද තමයි හැදුවේ හොඳම කපිතාන් කියන වගේ. අපි බලමු ඒක ජය ගනීද කියලා. ඒ නිසා අපි කියන්නේ මේ එන අවදානම් කල්තියාම දකින්න. විශේෂයෙන්ම ආණ්ඩුව සමහරක් බොරු කියද්දී අපි කිව්වා මේව බොරු. ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර තීරුබදු සම්බන්ධයෙන් පැවතුණු සාකච්ඡා සාර්ථකයි කියලා කොච්චර කිව්වත් ඒවා තාමත් සාර්ථක වෙලා නැහැ.
ඒ නිසා ඒ ගැන නැවත සලකා බලන්න, නැවත සාකච්ඡා කරන්න, නැවත විවිධ අපනයන වෙළඳ පොළල් හොයාගෙන යන්න, නැවත අපනයන විවිධාංගීකරණය කරන්න. ඒ නිසා මේ 2030 දී හැදෙන කම්පිටිටිව් මාකට් එකට ඕන භාණ්ඩය අද ඉඳලම නිෂ්පාදනය කරන්න, ටෙක්නොලොජි එක හදන්න, ඒ කර්මාන්ත හදන්න, ඒ කර්මාන්ත වලට දියුණු කරන්න. එහෙම නැතුව ආණ්ඩුව හිතනවා නම් අප නැතුව ණය දෙන එක තමයි මේ ව්‍යවසායකයන්ට දෙන අතහිත කියලා ආණ්ඩුව කරන්නේ. තමන්ගේ විසින්ම තමන්ගේ ගෙලසින්ද ගැනීමක් කියන එක තමයි එළිය සමාජය ඉඳන් රට දිහා බලන් ඉන්න රාහුල් දුෂ්මන්ත YouTube channel එක විදිහට අපේ අදහස නම් වෙන්නේ. ඉතින් ඒ කතාවත් එක්ක අනුර කුමාර දිසානායකට දැඩි කාල සීමාවක් වෙනවා මේ කාල සීමාව. ඒ වගේම පුරවැසි ජන සමාජයක් විදියට අනුර කුමාර දිසානායක හෝ ඊළඟට පත් වෙන ජනතා නියෝජිතයාට ජනාධිපතිවරයාට පවා රටේ ජනතාව යම් කැපකිරීමක් කරන්න කාලය ලබා දිය යුතුයි. මේ කාලය අනුරට දෙන්න ඕන. අපි කෙටියෙන්ම කියන්නේ යම්කිසි කාලයක් මේ ආණ්ඩුවට දෙන්න ඕන. ඒක අවුරුදු 5ම වෙන්නත් පුළුවන්. හැබැයි ඒ අවුරුදු 5 කාලය තුල මිනිස්සු ඉවසගෙන ඉද්දි ඒ ආණ්ඩුව මොනවද කරන්න ඕන දේවල්, මොනවද කරන්න ඕන නැති දේවල් ප්‍රමුඛතා ලයිස්තුවක් අනුව හදාගෙන කටයුතු කරනවා නම් හොඳයි. ඒක ආණ්ඩුවටත් හොඳයි. රටේ ආර්ථිකයටත්, රටේ අනාගත පැවැත්මේ, රටේ තිරසාර සංවර්ධනයටත් හොඳයි කියන එක තමයි අපේ අදහස. එහෙම නැතුව යම් උද්දච්ච ප්‍රකාශ වලින් මහජන බලය සම්බන්ධන අධිතක්සේරුවෙන් තවදුරටත් ඉන්න එකක් නැති වෙයි කියන එක තමයි අපේ අදහස. විශේෂයෙන්ම ආණ්ඩුවේ මේ දත්තිරි වැටෙන කතා කියන මැතිඇමතිවරුන් පාලනය කළ යුතුයි. විශේෂයෙන්ම ජනාධිපතිවරයා දත්තිරි වැටෙන කතා කියන නවත්තලා ආණ්ඩුවේ මැතිඇමතිවරුත් නවත්තනවා නම් හොඳයි කියන එක තමයි අපේ අදහස. මොකද ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම නියමිතයි. එවන් පසුබිමක මේ අත්කරගත්ත ප්‍රතිඵලෙන් පාඩමක් ඉගෙන ගන්නවා නම් මේ දෙන පුරවැසි සංඥාව තේරුම්ගෙන හොඳ ගමනක් යන්න කියලා මතක් කිරීමත් එක්ක අපි අදට නියමිත වැඩසටහන මෙහෙම අවසන් කරනවා. එහෙනම් ජය වේවා.